මිනිසත් භවයේ මේක නාස්ති නම් කරගන්න එපා. මේක නිකන් නිස්කාරණේ පා කරන්න එපා. අවුරුද්ද දෙන පළවෙනි අවවාදය. මේ පිනතුනේ අපි මේ ජීවත් වෙනකොට හැම කෙනෙක්ම ඔට්ටු වෙන්නේ මොකක් නඩත්තු කරන්නද? මේ කරජකේ මාංශකේ මේ අටකටු ටිකක් තියෙනවා, මස් ටික තියෙනවනේ. මේක හැමෙන් ඔතලා දාලා තියෙනවා, මේ ලේ ටික තියෙනවා. 90ක් රෝග ව්‍යාධීන්ට හේතු භූත වෙච්ච මේ ශරීරය මේක නඩත්තු කරන්න, මේක සතුටින් තියන්න, මේක සැපෙන්, මේක සනීපෙන් තියන්න. හැම එකක්ම කරන්නේ මේකටනේ. ඊළඟට කල්පනා කරන්න ඕනේ මේ අපේ තියෙන පංචේන්ද්‍රියන්. වෙනතුනේ මේ ශරීරයෙන් අපි ඇස් දෙකෙන් මොකක් හරි දැක්කොත් එහෙම, ඇස් දෙකෙන් මොකක් හරි බැලුවොත් එහෙම, දැන් ඉතින් මේ අද ඉඳන් පුළුවන් වෙන්න ඕනේ තීරණය කරන්න. මොකක් හරි බලලා අරමුණක් ගන්නවා නම් අපිට හැකියාව තියෙන්න ඕනේ මේ බලලා මේ ගත්ත අරමුණෙන් මට සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා. මම නිකන් කියනවට මේව කල්පනා කරන්න ඕන. කන් දෙකට මොකක් හරි ඇහුණාම අපිට පුළුවන් වෙන්න ඕන මොකද්ද? අර මේවා ෆිල්ටර් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පුරුදු වෙන්න. අර දක්ෂ මාලාකාරයේ කැලේකට ගිහිල්ලා විවිධ මල් ಜಾති කඩාගෙන ඇවිල්ලා එක ලස්සන මල් මාලයක් හදන්න යම්සේද අපි ප්‍රගුණ කරමු පින්නතුනේ. එලෙසටම ජීවිතේ ලස්සන විදිහට හදාගන්න. ඇහෙනේවා පෙනෙනේවා ඕන විදිහට ඇහිච්චාවේ පෙනිච්චාවේ අරමුණු ගන්නකොට කොහොමද ගන්න ඕනේ? යහපත් දේවල් විතරක් ගන්න. 2026 අවුරුද්ද පුරුදු වෙන්න. 2025 වර්ෂය තුල සිද්ධ කරපු සියලු අකුසල ධර්ම වලින් වැළකීලා කුසල් පමණක් වඩන්න අදිෂ්ඨාන කරගමු. දුස්චරිතේ වළකිමු, සුචරිතේ හැසිරෙමු. මනස සිහියෙන් ජීවත් වෙමු. එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්නේ නැතුව ලැබූ මිනිසත් භවයේ අර්ථවත්ව ගත කරන්න සියලු දෙනාට ධෛර්ය ශක්තිය ලැබේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. ත්‍රිවං සරණයි.